අයිබෝවන් ඔබට සුබ දවසක් වේවා. ඔබ නොයිවිසින්ලෙන් බලා සිටි 2025 වර්ෂයේ මැයි 23 වෙනිදා බුධ වෘෂභයට ග්‍රහමාරුව. ඉතින් මේ ග්‍රහමාරුව ඔබගේ ලග්නයට කොහොමද? ඔබ දන්නවා අප ඉදිරිපත් කරන ග්‍රහමාරු 100%ක්ම හරියන බව. ඒ වගේම මේ සතියේදී ඔබගේ ලග්නයට අදාළවම 100%ම හරියටම හරියන ග්‍රහමාරුවක ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් දිනපතා ලග්න පලාපල සහ ග්‍රහමාරු දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහමාරු සමගින් ඔබගේ හඳහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අපි මෙතෙන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. උතුම් තෙමකුල සිහිපත් කරන පින්බර වෙසක් මාසය ආරම්භ වන්නේ ප්‍රධාන කහමාරුවීම් කිහිපයකින් වීම විශේෂත්වයක්. පුරා වසර එකහමාරකට අධික කාලයක් එක් රැසක ගමන් කරනු ලබන ගුරු රාහු කේතු යන ග්‍රහයන්ගේ ග්‍රහමාරුවීම් සිදුවන්නේ පිළිවෙලින් මැයි 14 වැනි බුධ දින පස්වරු 11:36ට සහ ගුරු ග්‍රහයා මෙතෙක් රැඳී සිටි වෘෂභ රාශියෙන් මිදී බුධට අයත් මිථුන රාශිගත වීමෙන් නිරන්තරයෙන් ආපසු ගමනක යෙදෙන රාහු කේතු ග්‍රහ දෙපළ මැයි 18 වැනි ඉරුදින මෙතෙක් සිටි රාශි වලින් මිදී රාහු කුම්භයට කේතු සිංහ රාශියටත් පිවිසෙනවා. මැයි 22 සිට 29 දක්වා වූ සතියේ පලාපල දැක්වීමේදී මෙම ග්‍රහමාරුවීම් අත්වන පලාපල තත්වයන් ප්‍රකාශ කරන්නට අපහසුයි. මේ ග්‍රහ ගෝචරයන් වන කෙටි කාලීන සහ දිගු කාලීන පලාපල වෙන්වෙන් වශයෙන් දැක්වීමට අවශ්‍යයි. එසේ නමුත් මෙම සතිය උදා වෙන 23 වෙනි කිවි දින 13 සිට 3 වෙනිදා පැයට ග්‍රහලොව බුද්ධිමාත් ලෙස හැඳින්වෙන ඥානකාරක බුධ ග්‍රහයා සිකුරට අයත් වෘෂභ රාශියට පිවිසෙනවා. බුධට මිත්‍ර රාශියෙක් ජූනි 6 වැනි දින දක්වා බුධ මෙම රාශියේ රැඳී සිටිනවා. මේ වන විට රවි ග්‍රහයාද වෘෂභයේ රැඳී සිටින අතරම රවි බුධ සංයෝගයක් ඇති වෙනවා. කුම්භ ලග්න ලංකා කේන්දරයේ 4 වෙනි රාශිය වූ වෘෂභ රාශියේ බුධ චලිතය සිදු වෙනවා. මේ වන විට පවතින ග්‍රහ ගෝචරයන් අනුව රාහු ලග්නයෙන්ද ශනි සිකුරු 2 වැන්නේද ගුරු 5 වැන්නේද කුජ 6 වැන්නේද කේතු 7 වැන්නේද ගෝචරව ගමන් කරනවා. මේ සියලු ග්‍රහවාරයන් සමග බුධගේ චලිතය වීම මූලික කරගනිමින් ඉදිරි සතියේ පලාපල දක්වමු. දැනට පවතින ග්‍රහචාරයන් දෙසට බැලීමේදී සියලු ලග්න හිමියන් හට කාල සර්ප යෝගයන් උදා කරනවා. අප මීට පෙර පලාපල දැක්වීමේදී සඳහන් කළ පරිදි මේ විපරිත ග්‍රහ තත්වයන් හමුවේ ඇති කරන ගුවන් අනතුරු රියානතුරු වෙඩි තැබීම් ආදී බොහෝ කරුණු දැක්වූ අතර බුධ මාරුව පමණක් අරමුණු කරගනිමින් පොදු පලාපල දැක්විය නොහැකි හේයින් අප රටටත් ලෝකයටත් ඇති කරන විශේෂයේ ග්‍රහතරුවල සුබ අසුබ අනුව ජනතාවගේ සිතුම් පැතුම් බොදවීම නිසා මානසික අසහනය උග්‍රවන අතරම පාලක පක්ෂය තමන් කරන කියන දේ තේරුම් ගත නොහැකිව අසරණව තත්වයක් උදා වෙනවා. ජනතාවගේ ආර්ථිකයත් රටේ ආර්ථිකයත් එතරම් සුබවන බවක් පේන්නේ නැහැ. මිනිස් ජීවිත අහිමිවීම බාල අපචාර නිතර අසන්නට ලැබෙනවා. තත්ත්වය මෙසේ වන විට බුද්ධිමතුන් උගතුන්ට නිසිතැන ලැබෙනවා. ඔවුන්ගේ හඬ අවදි වෙනවා. ලග්න පලාපල දැක්වීමේදී ඒ ලග්න හිමියන්ට බුධ මාරුව අනුව මෙසේ පලාපල දක්වමු. මේෂ ලග්නය. මේෂ ලග්න හිමියන් ඔබගේ කේන්දරයේ ධනස්ථානය වූ දෙවැන්නට බුධ පැමිණ රවි හා යෝග වෙනවා. මේ වන විට ගුරු 3 වෙන්නටත් රාහු 11 වෙන්නටත් කේතු 5 වෙන්නටත් පැමිණ තිබෙනවා. ශනි සිකුරු 12 වෙන්නේ කුජ 4 වෙන්නේ ගමන් කරනවා. ගෘහ ජීවිතය.
සෙනසුරු ජන්ම ඒරාෂ්ටකයක් තිබෙන වේලාවක් නමුත් ධනස්ථානය අයස්ථානය වික්‍රමස්ථානය බලවත්ව නොසිතූ වාසියක් වෙනවා. පවුලේ සතුට සාමදානිය වැඩි කරනවා. උරුම හිමිකම් ලැබෙනවා. දරුවන්ගේ සහජ දක්ෂතාවයන් නැගීමට ලක් වෙනවා. පවුලට පින්වත් ගැහැණු දරුවන් ලැබෙනවා. දුර බැහැර අයගේ උදව් උපකාර හිමිවනවා. ගැහැණු දරුවෙකුගේ උත්සවයක් යෙදෙනවා. යහපත් ඵල වැඩියෙන් හිමි කර දෙන සතියක් උනන්දු වන්න. විවාහය විවාහකාරක සිකුරු දැනට සෙනසුරු සමග යෝගව සිටින නිසා මේ 31න් පසු හොඳ ප්‍රතිචාර ලැබෙනවා. රැකියාව සහ ආදායම ධනස්ථාන යස්ථාන බලවත් නිසා ධනලාභ ලැබෙනවා. ව්‍යාපාර කර්මාන්ත හා සුළු පරිමාණ ආයෝජන ශක්තිමත් කරනවා. නව රැකියා අවස්ථා සහිත වෙනවා. වැයපස පාලනය කරගන්න අවශ්‍ය වෙනවා. අධ්‍යාපනය විද්‍යාව ඥාන ශක්තියක් එකට එක් කරමින් උසස් ප්‍රතිඵල ලැබෙන කාලයක්. උසස් අධ්‍යාපන ජය අත්කර දෙනවා. සෞඛ්‍ය මෙතෙක් පැවති අසනීප සමනය වෙනවා. හදවත් රෝග තිබෙන අය සැලකිලිමත් වන්න. පිළිවෙත් සෙනසුරුට නියමිත වතාවන් වල නිරත වන්න. විෂ්ණු දෙවි නමට සෙත් කවියක් කියන්න. ජය අංකය 2 සහ 5. සුබ දවස අඟහරුවාදා හා සිකුරාදා. ජය වර්ණය ලා රතු සහ පංච වර්ණ. වෘෂභ ලග්නය වෘෂභ ලග්න හිමි ඔබගේ ලග්න භාවයට බුධ පැමිණ රවි හා යෝග වන අතර මේ වන විට කුරු දෙවැන්නේ කුජ 3 වැන්නේ කේතු 4 වැන්නේ රාහු 10 වැන්නේ ශනි සිකුරු 11 වැන්නේ ගෝචර වෙනවා. ගෘහ ජීවිතය 2 5 අධිපති ග්‍රහයා සහ 4 අධිපති ග්‍රහයා ලග්නගතව ඉන්න වේලාවක බොහෝ සුබඵල සැලසෙනවා. සමාජයෙන් හා හිතවතුන්ගේ උපකාර හිමි වෙනවා. ඔබගේ කතාවට අන් අයට පැහැදින නිසා පහසුවෙන් දෛනික කටයුතු සාර්ථක කරගන්න හැකි වෙනවා. ගුරු රාහු දෘෂ්ටිය නිසාවෙන් අලුත් පදිංචියකට නව නිවසක් ගොඩනැගීමට හැකි වෙනවා. විවාහය මංගල යෝජනා සාර්ථක වෙනවා. අලුත් බැඳීම් දැන හඳුනා ගැනීම සිදු වෙනවා. රැකියාව සහ ආදායම නව රැකියා ආරක්ෂා ලැබෙනවා. උනන්දුව ඇති නව ආදායම් මාර්ග උදා කරගන්න පුළුවන්. ආයෝජනයට සහ ව්‍යාපාරවලට සුදුසුයි. හදිසි ධනලාභවලට වාසනාව ලැබෙනවා. අධ්‍යාපනය විද්‍යා අධිපති ලග්නගතව ඉතාමත් සුබදායක වෙනවා. විවිධ අංශවලින් දක්ෂතා දක්වන්නට තරග විභාගවලට ජය වාසනාව ලැබෙනවා. සෞඛ්‍ය සුළු සෙම්මමාරු හැර නිරෝගීමත් වෙනවා. පිළිවෙත් සීවිලි පිරිත ජය පිරිත භාවිතා කරන්න. ජයම සැලසෙනවා. දියුණුව උදා වෙනවා. ජය අංකය 2. සුබ දවස සිකුරාදා සහ බදාදා. ජය වර්ණය කොළ සහ රිදී පාට. මිථුන ලග්නය මිථුන ලග්නයේ 12 වෙනිට බුධ පිවිස රවි බුධ යෝග වන අතර මේ වන විට කුරු ලග්නයේ කුජ දෙවැන්නේ කේතු 3 වැන්නේ රාහු වැන්නේ ශනි සිකුරු 10 වැන්නේ ගමන් කරනවා. ගෘහ ජීවිතය මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි විදේශ ගමන් රැකියා ඉටවන බවක් පෙනෙනවා. දුර බැහැර ගමන් බිමන් වලට ආරාධනා ලැබෙනවා. తాවකාලික පදිංචියෙන් මිදෙන්නට අවස්ථාව හිමි වෙනවා. නව නිවසකෝ ස්ථිර පදිංචියකට පහසුකම් සැලසෙනවා. සමාජය ඔබ ගැන කතා කරන තත්ත්වය ඔබට යහපත් සමාජ මෙහෙවරක නිරත වන බවක් පෙනෙනවා. මව් පාර්ශවය හෝ සහෝදරයෙකුගේ විශේෂ උපකාරයක් හිමි වනවා. විවාහය ඉක්මන් තීරණවලට නොයා යුතුයි. යහපත් මංගල යෝජනා පැමිණෙනවා. ශනි සිකුරු දශා අතුරු දශා බවට පත් වෙනවා. පෙම්වතුන් ඉක්මන් නොවෙන්න. රැකියා සහ ආදායම ශනි සිකුරු කුජ දෘෂ්ටි නිසා රැකියා ස්ථානවල ඉවසීමෙන් සේවය කළ යුතුයි. ආදායම් ලැබුණත් වියදම් ඉහළ යන නිසා පාලනය කරගන්න. අධ්‍යාපනය ලග්නගත කුරුට විද්‍යා ස්ථානීය පෙනෙනවා. නම වැන්නේ සේරුවෙන් ඉගෙනීම් ගමන් යනවා. සෞඛ්‍ය රෝග පීඩා නැහැ. පිළිවෙත් රාහු සෙනතුරු දශා අතුරු දශා ගත කරන අය නියමිත ශාන්ති විධි සලකා ගත යුතුයි. ජය අංකය 1 සහ බිඳුව. සුබ දවස බදාදා සහ සෙනසුරාදා. ජය වර්ණය කොළ හා නාලා නිල්. කටක ලග්නය
කටක ලග්නයෙන් උපන් ඔබගේ බුධ ග්‍රහයා 11 වෙනියට පිවිසෙනවා. රවි බුධ 11 වෙනි රාශිගත වන විට කුජ ලග්නයේ කේතු දෙවැන්නේ, ශනි සිකුරු 9 වෙන්නේ, ගුරු 12 වෙන්නේ ගෝචරව ගමන් කරනවා. ගෘහ ජීවිතය මිශ්‍රඵල සතියක් නීතිමය ගැටලු මතුවිය හැකි නිසා ඉවසීමෙන් වැඩ කටයුතු කිරීමට අනවශ්‍ය ආශ්‍රයයන්ගෙන් දුරස් වීමට හා ඉතා වැදගත් වෙනවා. සමාජ දැනුවත් හිතමිතුරන්ගේ උපකාර ලබා ගන්නට හැකියාව තිබෙනවා. යම් යම් අංශවල නිලතල තනතුරු ලාභ හිමි වෙනවා. ආගමික කටයුතු වලට සම්බන්ධ වන්නට අවස්ථාව උදා වෙනවා. විවාහය හත්වැන්න අධිපති ශනි සිකුරු සමග යෝගව ඉන්න නිසා විවාහය ගැන මේ මොහොතේ එතරම් උනන්දු නොවනවා ඇත. රැකියාව සහ ආදායම උපන් කේන්දරයේ රවි බුධ බලවත් නම් මේ මොහොතේ දියුණුව පිණිස ගන්නා කටයුතු වල ප්‍රගතියක් අත්වෙනවා. රැකියා අංශවල වෙහෙසේ කටයුතු සිදු නොවෙනවා. අධ්‍යාපනය තරමක් බාධක ආවත් අධ්‍යාපන අංශවල දැඩි දුර්වලතාවයන් මතු නොවෙනවා. සෞඛ්‍ය හිසේ අමාරු බෙල්ලාශ්‍රිත අසනීප ඇතිවිය හැකි. පිළිවෙත් ශනි සිකුරු අඟහරු දශා අතුරු දශා පවතී නම් බෝධි පූජාවන් පැවැත්වීම, විෂ්ණු කතරගම දෙවියන්ට සෙත් කවි කියවීම සුභයි. ජය අංකය 3 සහ 9. සුබ දවස සඳුදා සහ ඉරිදා. ජය වර්ණය සුදු ලා රතු. සිංහ ලග්නය සිංහ ලග්න ඔබගේ කර්මස්ථානය වූ 10 වැන්නේ රවි බුධ යෝග වන අතර කේතු ලග්නගතව රාහු 7 වැන්නේ, ශනි සිකුරු 8 වැන්නේ, ගුරු 11 වැන්නේ සහ කුජ 12 වැන්නේ ගෝචර වන ඉදිරි සතිය ඔබට ඔබගේ ගෘහ ජීවිතය සනසරු එරාෂ්ටකයක්ද පවතින මේ වේලාවේ සිංහයේ ඔබට රවි බුධ උසස් ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. එහෙත් නරකක් කරන්නේද නැහැ. මිශ්‍රඵල කිනදෙන සතියක් තරමක් මන්දගාමී බවක් ඇති කරනවා. උත්සාහය උනන්දුව හීන කරගන්න එපා. සමාජයේ යම් යම් අයගෙන් උපකාර ලැබෙන සතියක්. විවාහ අයගේ සමගියට බාධා මතුවිය හැකි නිසා ඉවසීමෙන් කටයුතු කළ යුතු අතර මංගල යෝජනාවල ප්‍රමාදයක් ඇති වෙනවා. රැකියාව සහ ආදායම වෘත්තීය අංශවල ප්‍රගතියක් ඇති කරනවා සේම නව රැකියා ලාභවලට හේතු වෙනවා. ආදායම් තත්ත්වයේ වෙනසක් සිදු වෙනවා. වියදම් අංශ ඉහළ යනවා. අලුත් අය මාර්ග සලසා ගන්නවා. අධ්‍යාපනය ඉගෙන ගන්නා දූ දරුවන්ට දැනුම ආකල්ප කුසලතා වර්ධනය කරගන්න පුළුවන්. ආර්ශස් රෝග මානසික ආතතිය ඇති වෙනවා. පිළිවෙත් නවග්‍රහ පූජාවක් පවත්වා ආශිර්වාද ලබන්න. ජය අංකය 5 සහ 2. සුබ දවස ඉරිදා සහ බදාදා. ජය වර්ණය තඹ වර්ණ සහ කොළ. කන්‍යා ලග්නය කන්‍යා ලග්නාධිපති බුධ 9 වැන්නටද, ගුරු 10 වැන්නටද, කුජ 11 වැන්නද, කේතු 12 වැන්නේද, ශනි සිකුරු 7 වැන්නේද, රාහු 6 වැන්නේද ගෝචර වෙනවා. ගෘහ ජීවිතය ගැන කතා කළොත් පෙරපින් මතුවෙන වෙලාවක් බොහෝ පමා වෙමින් තිබූ කටයුතු වල නව බලයක් දෙමින් නිටුවන බව පෙනෙනවා. සතුරු කරදර පීඩා මග හැරෙනවා. භූමිය සම්බන්ධ ලාභ වාසිය උත් වෙනවා. උදාසීන ගති දුරු වී කටයුතු කරන නිසාවෙන් ඉදිරි සතියම ඔබට සාර්ථක වෙනවා. විවාහය පෙම්වතුන්ට තරමක් බාධක වෙලාවක්. මංගල කටයුතු ප්‍රමාදයි. රැකියාව සහ ආදායම වෘත්තීය දක්ෂතා මතුවන වෙලාවක්. නව රැකියා ලාභ හිමි වෙනවා. ආදායම් අංශවල දියුණුවක් ඇති වෙනවා. අලුත් ආදායම් මාර්ග උදා වෙනවා. ආදායම් සර වෙනවා. අධ්‍යාපනය ගණිත විද්‍යා අංශවල ප්‍රගතියක් ඇති වෙනවා. උසස් අධ්‍යාපන වරම් ඇති වන සතියක්. සෞඛ්‍ය ලෙඩදුක් අඩු නිරෝගීවත් සතියක් ගෙවී යනවා. එහෙත් බෝවන රෝගවලට ඉඩ තියෙන නිසා ශරීර සෞඛ්‍ය නීති පිළිපදින්න. පිළිවෙත් සුළු සුළු දෝෂ සමනය කරගන්නට නව අරහදී බුදු ගුණ භාවිතා කරන්න. ජය අංක 4 සහ 9. සුබ දවස බදාදා සහ සිකුරාදා. ජය වර්ණය කොළ සහ සුදු. තුලා ලග්නය අටවැන්නට බුධ පැමිණෙන කාලයක්. මෙවන විට රාහු 5 වැන්නේ, ශනි සිකුරු 6 වැන්නේ, ගුරු 9 වැන්නේ, කුජ 10 වැන්නේ හා කේතු 11 වැන්නේ ගමන් කරනවා. ගෘහ ජීවිතය ගැන කතා කළොත් භාග්‍යස්ථාන ශක්තිමත්ව පෙරපින් මතු කරනවා. ගුප්ත ස්ථානගත වූ 8 වැන්නේ රවි බුධ බලවත් කරනවා.
අලුත් අදහස් ක්‍රියාත්මක කරන වෙලාවක්. අලුතින් ගයක් හදන්නට ඉඩමක් මිලදී ගන්නට වාසනාව පෑදෙනවා. කර්මස්ථානයේ කුජ තුබල වෙනවා. සඳු බලවත්ව පවතිනවා. අදහස් සහ වැඩ කටයුතු වෙනස් නොකරන්න. මනෝහර භාවයෙන් මිදී පෙරට යන්න. ඔබට ජය අත්කර ගන්න පුළුවන්. විවාහය 7 අධිපති දුර්වලයි. ආලයට අන්දනවන්න. විවාහයට තව ටිකක් ඉවසන්න. දැනට බාධකයක්. රැකියාව සහ ආදායම. රැකී ආරක්ෂා අංශවල යම් යම් වෙනස්කම් හෝ ක්‍රියාකාරීත්වයේ වෙනසක් සිදු වෙනවා. ධනස්ථානකදී දුර්වල 10 වැනි රාශිගතව ඉන්නවා ලැබීමවලටද බාධා ඇති විය හැකියි. අධ්‍යාපනය කාර්මික තාක්ෂණ අංශවලට සුබයි. පොදුවේ රාහු දශා අතුරු දශා ගත කරන දරුවන්ට සත් ශාන්ති සලසා දෙනවා. සෞඛ්‍ය වකුගඩු මුත්‍රා අමාරු අමාවාත වැනි රෝගීන්ට අකුණයි. පිළිවෙත් රාහු සෙනසුරට නියමිත ශාන්තිය විවිධ සලසා ගැනීමට සුදුසු වෙනවා. ජය අංකය 9 සහ 3. සුබ දවස සිකුරාදා සහ බ්‍රහස්පතින්දා. ජය වර්ණය විචිත්‍රවත් වර්ණ සහ රන්වන් පාට. වෘශ්චික ලග්නය 7 වෙනිදා බුධගේ පැමිණීමත් සමග රවි බුධ යෝග වෙනවා. රාහු 4 වැන්නේ සිකුරු ශනි 5 වැන්නේ ගුරු 8 වැන්නේ කුජ 9 වැන්නේ වශයෙන් ගෝචරව පවතිනවා. ගෘහ ජීවිතය සුබ බල වැඩි කරන කාලයක්. විදේශ ගමන් සඵල වන ආරංචි ලැබෙනවා. දේපල අලුත් වැඩියාවන් මිලදී ගැනීම සඳහා සිත යොමු කරවනවා. නර්ම කර්මාන්තවලට යොමු වන අලුත් දෙයක් කරන්නට හොඳම අවස්ථාවක්. දූ දරුවන්ගේ උත්සව අවස්ථාවන් හෝ ප්‍රිය සංഭാෂණ නිවසේ පැවැත්වෙනවා. පොදුවේ මේ සතියේ වෘශ්චික ලග්න අයගේ පැතුම් ඉටුවන සතියක්. වෘශ්චික ලග්න හිමියන්ගේ විවාහය ගැන කතා කළොත් පස්වෙනි රාශිය තුල ශනි සිකුරු ඉන්න වෙලාව පෙම්වතුන් නික්මම් තීරණවලට නොයා යුතුයි. ඉන් පාඩු සිදුවෙන අවිවාහක අයගේ මංගල පැතුම් ඉටුවන කාලවකවානුවක්. වෘශ්චික ලග්නය රැකියාව සහ ආදායම. රැකී ආරක්ෂා අංශවල යහපත් පරිසරයක් ගොඩනැගෙනවා. පොත්පත් ග්‍රන්ථ ලේඛන යන අංශවල ව්‍යාපාරික කටයුතු දියුණු වෙනවා. අලුත් කර්මාන්තයකට හොඳම වෙලාවයි. අධ්‍යාපනය විනෝදයට සෙල්ලමට යොමු වීමේ ඉඩකඩ තිබෙන නිසා දූපුතුන්ට වැඩිහිටි අයගේ සහාය අවශ්‍ය වෙන වෙලාවක්. දරුවන් දිරිමත් කරන්න. සෞඛ්‍ය නිරෝගීමත් යහපත් සතියක්. පිළිවෙත් නව අරහදී බුදුගුණ මෙනෙහි කිරීම වතාවන් වල යෙදීමද ඉතා සුබයි. ජය අංකය 5 සහ 7. සුබ දවස අඟහරුවාදා සහ සිකුරාදා. ජය වර්ණය රතු පවළු වර්ණ. ධනු ලග්නය 6 වෙනි රාශියට බුධගේ පැමිණීම සමග රවි බුධ යෝග වන අතර රාහු 3 වැන්නේ සිකුරු ශනි 4 වැන්නේ ගුරු 7 වැන්නේ කුජ 8 වැන්නේ කේතු 9 වැන්නේ ගෝචර ගමන් කරන සතියක්. ගෘහ ජීවිතය නෑදෑ හිතවතුන්ගේ මෙන්ම පවුලේ සහෝදර පාර්ශවයේ උදව් උපකාර හිමි වෙනවා. උරුම හිමිකම් වලට වාසනාව ලැබෙනවා. ගෘහලංකාරයට වැඩි කාලයක් යෙදෙනවා. අලුත් දේ මිලදී ගැනීමට ඉඩ සැලසෙනවා. ආගමික ගමන් බිමන් වලටද ආරාධනා ලැබෙනවා. දෛව බලය කර්ම ශක්තිය ඉස්මතු වීම නිසා බොහෝ අංශවලින් ඔබට ඉදිරියට ගමන් කරන්නට පුළුවන්. විවාහය අවබෝධමත් යහපත් විවාහ දිවියකට අවශ්‍ය සුදුසු සහකරුවෙක් සහකාරියක් හිමිවන පසුබිම උදා කරනවා. රැකියාව නව රැකී ආරක්ෂා සඳහා හෝ සම්මුඛ පරීක්ෂණවලට කැඳවීම් ලැබෙනවා. ආදායම් වියදම් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්න. අධ්‍යාපන කටයුතු වලට බාධා මතුවෙනවා. සෞඛ්‍ය ස්නායු රෝගීන් නිදන්ගත රෝගීන් ප්‍රවේශම් විය යුතුයි. පිළිවෙත් ජය පිරිත භාවිතා කරන්න. ජය අංක 1 සහ 3. සුබ දවස බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා. ජය වර්ණය කහ සහ ලානිල්. මකර ලග්නය මකර ලග්න හිමියන් 5 වෙනි රාශියට බුධ පැමිණ රවි හා යෝග වන අතර රාහු මෙවන විට දෙවැන්නේ ශනි අතර සිකුරු 3 වැන්නේ ගුරු 6 වැන්නේ කුජ වැන්නේ කේතු 8 වැන්නේ ගමන් කරනවා. ගෘහ ජීවිතය බුද්ධිමත් තීන්දුව తీරන ගැනීම නිසා සුබඵල වැඩියෙන් සැලසෙන කාලයක්. දූ දරුවන්ගේ දක්ෂතා ඉගෙනීමකට ලක්වන අතරම දරුවාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් වැඩි ඉඩක් යොදවන්නට සිදු වෙනවා. සමහර අවස්ථාවල වේගවත්ව කතා විලාසයක් පෙන්වනවා. එසේ නමුත් කෙලින් කතා කර වැඩ කරගන්නටද දක්ෂයි. මේ වෙලාවේ ණයට නම් කිසිසේත්ම දෙන්න එපා.
ලැබෙන්න ප්‍රමාද වෙනවා. විවාහය රහස් සම්බන්ධතා ගොඩනගා ගැනීමෙන් පවුලේ අර්බුද මතුවෙනවා. විවාහ විය යුතු වයසේ අයට මංගල යෝග තරමක් පමා වෙනවා. රැකියාව සහ ආදායම 2 සිට 10ට රාශි අධිපති ග්‍රහයන් වික්‍රම ස්ථානගතව සිටිනවා. රැකියාවලට බාධා මතු නොවෙනවා. ආදායම් තත්ත්වය මධ්‍යස්ථව පවතිනවා. අධ්‍යාපනය ඉගෙන ගන්නා දූ දරුවන්ට ඉතා වාසනාවන්ත කාලයක්. තරග විභාග ජය සහ ඉගෙනීමේ ඉහළටම යන්නට සුදුසු ග්‍රහ පිහිටීමක් දැන් පවතිනවා. සෞඛ්‍ය යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතිනවා. පිළිවෙත් සිල්වතුන් උදෙසා කැමති පූජාවක් කර එම කුසල් ඉටු දෙවියන්ට අනුමෝදන් කරන්න. ජය අංකය 3 සහ 5. සුබ දවස සෙනසුරාදා සහ බදාදා. ජය වර්ණය කොළ සහ නිල්. කුම්භ ලග්නය කුම්භ ලග්න හිමියන් ඔබගේ 4 වෙනි භාවයට බුද පැමිණෙනවා. රාහු ලග්නයේ ශනි සිකුරු දෙවැන්නේ ගුරු පස්වැන්නේ කුජ පස්වැන්නේ කේතු හත්වැන්නේ ගෝචර වෙමින් පවන් කරනවා. ගෘහ ජීවිතය බොහෝ හොඳ යහපත් පරිසරයක් ගොඩනැගෙන වේගවත් අතපසු වී තිබූ බොහෝ කටයුතු නැවත ආරම්භයට හොඳම අවස්ථාවක් උදා වී තිබෙනවා. නිවාස ගොඩනැගීමේදී දේපළ මිලදී ගැනීම අලුත් වැඩියාවන් සැලසෙන කාලයක් දැන් තිබෙනවා. දුර බැහැර ගමන් බිමන් විදෙස් ගමන් සඳහාද අවස්ථාව උදා වෙනවා. පවුලේ අය සමග සතුටින් ගත කරන්නට හැකි වෙනවා. මේ උදා වී තිබෙන්නේ හොඳ කාලයක්. විවාහය අවිවාහක අයගේ ප්‍රාර්ථනා සඵල කර ගන්නට සුබ ආරංචියක් ලැබෙනවා. රැකියාව සහ ආදායම රැකීරක්ෂා සාර්ථක වන අතර අමතර ආදායම් මාර්ග අසාර්ථක වෙනවා. හදිසි ධනලාභවලටත් ඉඩ තියෙනවා. නව ආයෝජන කර්මාන්තවලට සුදුසුයි. අධ්‍යාපනය ඉගෙන ගන්නා දරුවන්ට ඉතාමත් හොඳ වෙලාවක්. උසස් ප්‍රතිඵල සලසා ගත හැකි. සෞඛ්‍ය යහපත් සෞඛ්‍ය තත්ත්වයක් තමයි පවතින්නේ. පිළිවෙත් දුප්පතුන්ට පිහිට වෙන්න ඔබට ඉන් යහපතක් සැලසෙනවා. ජය අංකය 2 සහ 4. සුබ දවස සෙනසුරාදා සහ බදාදා. ජය වර්ණය නිල් සහ තදකොළ. මීන ලග්නය මීන ලග්න ඔබගේ 3 වැන්නට බුද පැමිණෙන්න සිදු වෙනවා. ශනි සිකුරු ලග්න භාවයේදී ගුරු 4 වැන්නේ කුජ 5 වැන්නේ කේතු 6 වැන්නේ රාහු 12 වැන්නේ ගමන් කරනවා. ගෘහ ජීවිතය මිශ්‍ර ඵල ලබා දෙන සතියක්. විදේශගත වන්නට අවස්ථාව උදා කරනවා. එන ඕන දෙයක් ඉවසීමෙන් විතදරාගෙන කටයුතු කරන්නට ශක්තියට ඔබ සතු වෙනවා. සහෝදර පාර්ශවයෙන් ඥාතීන්ගේ උදව් ලැබෙනවා. නිවාස දේපල සම්බන්ධව ගැටලු निराකරණය වී උරුම හිමිකම් උදා වෙනවා. දරුවන්ගේ කටයුතු වලට වෙහෙසෙන්නට සිදුවන අතර ඔබ ක්‍රමානුකූලව සංයමයෙන් වැඩ කරන නිසා අරමුණු කරා ළඟා වන්නට පහසුව සැලසෙනවා. විවාහය කාමභෝගී සිතුවිලි පහළවන වෙලාවක් මංගලයෝජා පැමිණියක් තීරණ ගැනීමට ප්‍රමාද වෙනවා. රැකියාව සහ ආදායම කර්මස්ථානාධිපති ගුරු 4 වැන්නේ සිටිනවා. නව රැකී රක්ෂා සම්මුඛ පරීක්ෂණවලට යොමු වන්නට ඉඩ ලැබෙනවා. ආදායම් ලැබුණක් වියදම් පාක්ෂය වැඩි කරනවා. අධ්‍යාපනය දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. සෞඛ්‍ය යහපත් ශරීර සෞඛ්‍යයක් පවතිනවා. පිළිවෙත් සෙනසුරාදාට නියමිත පූජාවන් තබන්න. විෂ්ණු දෙවියන්ට සෙත් කවියක් කියවන්න. ජය අංකය 3 සහ 10. සුබ දවස බ්‍රහස්පතින්දා සහ අඟහරුවාදා. ජය වර්ණය රඹවන් සහ තම පාට. ඉන් මේ වගේ තවත් ලග්න පලාපලයක් සමග නැවතත් අප ඔබ හමුවට පැමිණෙනවා. එතෙක් අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.